ඉතින් ෆ්‍රෙන්ඩ්ස් තාම අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඔයා ටී ලොන්ච් එකෙන් ප්ලේ කරන Minecraft එක මෙන්න මේ තියෙන තත්ත්වෙන් මෙන්න මේ තියෙන තත්ත්වයට අරන් එන්නේ කොහොමද කියලා කිසිම error එකක් නැතුව. හරි guys ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි guys ඉතින් ඔයගොල්ලෝ මුලින්ම Minecraft එකේ ටී ලොන්ච් එකේ shaders use කරන්න කලින් ඔයගොල්ලෝ දැනගන්න ඕන මේ Minecraft එකේ friends shaders use කරන්න පුළුවන් මොන වගේ version එකකට කියලා. ඉතින් මේ Minecraft එකේ shaders use කරන්න පුළුවන් මෙන්න මේ වගේ Optifine කියලා තියෙන version එකකට විතර. ඉතින් මේ Minecraft එකේ shaders use කරන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම Optifine ඕන වෙනවා. නැත්නම් shaders කියන settings වල shaders ඔයගොල්ලෝ පේන්නන්නේවත් නැහැ. ඉතින් මේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ versions අතර ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් fabric sodium Optifine වගේ versions ගොඩක් තියෙනවා. ඉතින් friends ඔයගොල්ලෝ තෝරගන්න ඕන මෙන්න මේ තැන් වලින් මේ වගේ Optifine කියලා තියෙන version එක. ඉතින් friends මම තෝරගෙන තියෙන Optifine 1.21.1 කියන version එක. අනිවාර්යෙන් friends ඔයගොල්ලෝ shaders use කරන්න නම් මෙන්න මේ වගේ Optifine version එකක් ඔයාලා download කරගන්න ඕන. ඉතින් friends ඔයගොල්ලෝ සාමාන්‍ය මේ වගේ release 1.21.4 වගේ තියාගෙන ඉන්නවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් Optifine version එකක් ගන්න වෙනවා. නැත්නම් ඔයගොල්ලෝ shaders use කරන්න වෙන්නේ නැහැ. හරි guys ඉතින් අපි shader එකක් download කරමු. ඉතින් shader එකක් download කරගන්න ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලෝගේ browser එක open කරගන්න ඕන. ඉතින් මම මෙතනදී Firefox එක open කරගන්න. මම use කරන browser එක නිසා. ඉතින් මෙතනදී ඔයාට අවශ්‍ය කරන shader එකේ නම type කරගන්න ඕන. ඉතින් මම මෙතනදී මට ඕන shader එකේ නම type කරන්න. හරි guys ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ shader එකක නමක් search කරාන් පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි guys ඉතින් ඔයගොල්ලෝ මේ වගේ ගොඩක් websites වලින් shaders download කරගන්න පුළුවන්. ඉතින් මම shaders mods වගේ හැම දෙයක්ම download කරන්නේ මෙන්න මේ CurseForge කියන website එකෙන්. ඉතින් friends මම මේ CurseForge කියන website එකට යන්නම්. ඉතින් මම shaders download කරන්න use කරන්නේ මෙන්න මේ CurseForge කියන website එක. ඉතින් මේ website එකෙන් ඔයාලා Minecraft එකේ mods වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් Minecraft tea launch එකට mods වගේ දේවල් add කරන විදිහ ගැන අපි ඉස්සරහ videos වලදී කතා කරමු. ඉතින් මේ CurseForge කියන website එකට ඔයාලා ආවම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන search bar එකක් තියෙනවා. ඉතින් මෙතනදී උදාහරණයක් විදිහට වෙනම shade එකක් වුණත් මෙතනින් search කරලා ගන්න පුළුවන්. ඉතින් friends මම search bar එකේම search කරලා ගත්ත නිසා මට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් friends ඔයගොල්ලන්ට ඊළඟට friends ඔයගොල්ලෝ shade එක download කරද්දී ඔයගොල්ලෝ Minecraft version එකත් සමහර වෙලාවට බලපානවා. ඉතින් friends ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මෙතනින් download කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ version එකට ගලපෙන එක බලා ගන්න ඕන නම් මෙතන game versions කියලා ඔයගොල්ලෝ මෙහෙම බලයටදී game versions කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන view all දෙන්නම් මගේ version එක මෙතන තියෙද කියලා බලන්න. ඉතින් මේ 1.21 plus ඒ කියන්නේ අපේ version එකට තියෙනවා. ඔයාලා මේකේ high low medium අන්න ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඔයා කරන්න ඕන ඔයාගේ PC එකේ තියෙන specs අනුව light the medium තමයි ලැබෙන extreme ද ඒ දෙයක් තෝරලා ඔයා shade එක download කරගන්න ඕන. ඉතින් මම මෙතන light එක download කරගන්න ඕන කරනවා. ඉතින් මේ download කරනවා ඔයාලා මෙන්න මෙතන මේ files download කරන්න මෙන්න මෙතන ෆෝනේ තියෙන තිත්තුන බුවම ඔයාලා download file කියන මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ CurseForge app එක ඔයාලා install කරන්න පුළුවන් ඔයාලා Minecraft mods එකෙන් play කරන කෙනෙක් නම් ඉතින් මම app එක install කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඒක නිසා මම මෙතන download file දීලා file එක download කරගන්න. Hi guys ඉතින් ඔයගොල්ලෝ ඊට බලා ගන්න පුළුවන් shaders vibrant shaders will start downloading in 1 seconds. හරි friends ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපේ shade එක download වුණා. හරි guys ඉතින් ඊට පස්සේ කරන්න තියෙනවා ඔයාගේ browser එක close කරලා ඔයගොල්ලෝ මෙන්න මේ tea launch එක right click කරාම ඔයගොල්ලෝ දෙවෙනි බලා ගන්න පුළුවන් open එකට යටින් open file location කියලා තියෙනවා. ඉතින් friends අපි ඊට පස්සේ ගන්නවා මේ open file location කියන එක click කරලා මෙන්න මේ මෙතෙන්ට එන්න. ඉතින් මෙහෙම open file location කරන් පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් Minecraft tea launch එකේ folder එකට අපි මෙන්න මේ විදිහට එනවා. ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕන අපේ downloads folder එක open කරගෙන මෙන්න විදිහට අපි downloads folder එකට යනවා. ඉතින් මේ downloads folder එකට ගියම පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපි download කරපු file එක තියෙනවා. ඉතින් අපි ඒක right click කරලා ඒක මෙන්න මෙතෙන්ට cut කරගමු. ඉතින් ඒක right click කරලා cut කරගත්තාන් පස්සේ ඔයගොල්ලන් තියෙන්නේ මෙන්න මේ tea launch එකේ folder එකට ආවම පස්සේ ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ shader packs කියලා folder එකක්. ඉතින් මේ ඔයගොල්ලෝ add කරන හැම shader එකක්ම මෙන්න මේ shader packs කියන folder එකට ගිහිල්ලා මෙහෙම right click කරලා paste කරගත්තම ඔයගොල්ලන්ට ඒ shader එක add වෙනවා බලා ගන්න පුළුවන්. හරි guys ඉතින් අපි ගිහින් බලමු game එකට මොකද වෙලා තියෙන්නේ කියලා. හරි guys ඉතින් මම මෙන්න මේ විදිහට game එකට ආවා.
ඉතින් මෙන්න ඔප්ටිෆයින් දාගන්න නැත්නම් ඔයාලා Minecraft එකේ shaders කොහොමදවත් play කරන්න බෑ. ඉතින් මෙන්න අපේ shade එක ඇඩ්ඩා දිගට දාගන්න. අපි මෙන්න මෙතනින් options වලට ගිහිල්ලා options වල මෙන්න මෙතන video settings කියන tab එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් පල්ලෙහාට යද්දී මේ shaders කියලා tab එකක් තියෙනවා. ඊට පස්සේ ඔය shaders කියන tab එකට ගියන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයා මේ තාක් වෙනකම් Minecraft එක ඇඩ් කරපුවා ඔක්කොම shaders ටික. ඉතින් මම ඇඩ් කරේ Shaders Vibrance Shaders 1.52 version එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ සාර්ථකව ඇඩ් වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි අපි ගේම් එකට ගිහින් බලමු අපේ shade එක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි guys මම මෙන්න මේ විදිහට ගේම් එකට ආවා. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් අපේ සුපුරුදු Minecraft එක සුපුරුදු දෙයක්ම තියෙනවා. ඉතින් මේ සබ් බලමු අපේ shade එක දාලා කොහොමද Minecraft එකේ textures මේ shade එකෙන් වෙනස් වෙන්නේ කියලා. ඉතින් මේ menu එකේ දිගට ආවාගෙම අපි මේක දික් කරමු මේ විදිහට. shaders එකට ගිහිල්ලා අපේ shade එක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ shade එක ඇඩ් වෙනවා. හරි මම එහෙම ක්ලික් කරගන්න. ඉතින් ඩන් දීගෙන යමු. හරි guys ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Minecraft graphics පත්තම විදිහට වෙනස්ලා තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඉස්සරහින් වතුර තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මේකේ පට්ටාසම් වාට කරනවා වතුර. ඊට පස්සේ අපි ගිහිල්ලා බලමු අපේ වතුර කොහොමද වෙනස්ලා තියෙන්නේ. හරි guys ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ගස්වල කොළ එහෙම වෙන මේ shade එක පට්ට වෙනස් නැහැ. හරි guys ඉතින් අපි ඉස්සරහ වතුර දෙන අපි ගිහින් බලමු කොහොමද වතුර වල වෙනස්ලා තියෙන්නේ කියලා. අඩි friends. Oh my god! Wow! ඒක නම් මාරම ලස්සනයි ඈ. wow ඒක සුපිරි friends හරිද? හරි guys ඉතින් දැන් කියන්න ඕන ඉතින් අපේ channel එක අලුත් channel එකක්. ඉතින් friends අපේ channel subscribe කරන්න නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් friends මොකද මේ මම ඉස්සරහට මගේ channel එකෙන් Minecraft gameplay වගේ ගේම් වල බලාපොරොත්තු වෙනවා. ඉතින් friends බලාපොරොත්තු වෙනවා මේ අනිවාර්යයෙන්ම ගේනවා. ඉතින් friends subscribe කරලා තියාගන්න අනිවාර්යෙන්. ඉතින් අද වීඩියෝ ඒත් එක්කම අද වීඩියෝ එක ගැන හිතනදී පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අද වීඩියෝ ගැන හිතනදී පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඉතින් මේ අද අපේ වීඩියෝත් එකේ හැමෝටම සුබ දවසක්.